හොඳ කලකෙවී මදිවට පෙරපින් මංගෙන විදි උඹලට හොඳ කලකෙවී බරමිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැත්තේ අන්දරවට කවයි උන්නේ ඉන්දර වගේ හිත ගත්තේ නොදුටු විලාසේ මගහැර යන්නේ සිතට මගේ නෑවන්නේ නොදුටු විලාසේ මගහැර යන්නේ සිතට මගේ නෑවන්නේ රාත චූටින මාව ඕනේ නැතු. කතා කරන්න ඕනේ. අයිෆල් කොල්ල උඩට එන්න. මගේ රැවුල් ගස් එකින් එක ගැලවෙනවා මැවිලා පේනවා. මෙතන තියෙන ප්‍රශ්නේ පූස්කොල්ලා කියන්නේ කවුද කියලා දන්නේවත් නැතුව ඔයා කොහොමද ඒක සුහාන්ට හෙලි කරන්නේ? නෑ හැබැයි දෙන්නගෙනම බෑ. සාස් බලය දෙන්න. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඕනයි. දෙවන අවස්ථාව. එහෙනම් කවුන්ට්ඩවුන් එක පටන් ගන්න. මොහොමද රතු ජෝටි හිතට දැනෙන මූවීස් ඕන තරම් පිටියෙන් ඉවතර එල්ල කරන පහරක් පැහැදිලිව බලා ගන්න HD channel රසක් ස්මාර්ට් විදිහට TV බලන්නත් ඕන දෙයක් මග හැරුණත් ආයි බලා ගන්න රිවයින්ඩ් කරන ඔප්ෂන් එක සමගින් SLT Mobitel Pure TV the best on demand entertainment ඔබ දැනටමත් SLT Mobitel Fiber Broadband පාරිභෝගිකයෙක්ද Pure TV නව සම්බන්ධතාවයක් ලබාගෙන මාස 6ක් පුරාවට නොමිලේ TV බලන්න ළඟම ඇති SLT Mobitel ශාඛාව වෙත පැමිණෙන්න. ඔයාලා ස්පෝර්ට්ස් බලන්නේ HD quality එකෙන්ද? දැන් Pure TV වෙතින් True HD quality එකෙන් ඔයා කැමතිම ස්පෝර්ට්ස් බලන්න. කාර් රේසින්, බයික් රේසින් වලට කැමති ඔයාලා වෙනුවෙන්ම දැන් Euro Sports HD නාලිකාවෙන් හිතේ හැටියට බලන්න. දැන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් HD නාලිකාවෙන් ලෝක ප්‍රසිද්ධ රග්බි මැචස් බලන ගමන් ඔයා කැමති ටීම් එකට චීර් කරන්න. රෙස්ලින්, ෆුට්බෝල් මැචස් වගේම ක්‍රිකට් වලට කැමති ඔයා වෙනුවෙන්ම දැන් ස්ටාර් ස්පෝර්ට්ස් HD නාලිකා මගින් ක්වොලිටි එකට ඇති වෙනකල් මැචස් බලන්න. ඒ වගේම Sony Sports 10 සහ 10 ක්‍රිකට් නාලිකා මගින් ඔබට දැන් WWE ටෙනිස්, ෆුට්බෝල්, ක්‍රිකට් හා තවත් ක්‍රීඩා රසක් True HD quality එකෙන් සුපහැදිලිව බලන්නත් දැන් ඔබට අවස්ථාව තියෙනවා. ඔබත් ස්පෝර්ට්ස් වලට ආදරය කරන කෙනෙක් නම් මේ දැන්ම පිවිසෙන්න. මේ කියන්නේ අපි හිතනට වඩා බරපතල දෙයක් මෙතන තියෙනවා. දැන් ලෝකෙ පොතක් කියලා ඒකේ ලියලා තියෙන්නේ නිල් පාටි සාස් ඉක්මනට දෙවැනි අවස්ථාව කොල්ලෝ මට සාසික කතා කරන්න ඕනේ. මහ දරුණු දේවල් තමයි සිද්ධ වෙන්නේ. ලයිනවතින්නේ. මොකක් හරි දෙයක් ඉක්මනට කල්පනා කරොත් හොඳයි. මුළු ලෝකෙම වෙලාවල් එකට එකතු කරනවා. පැරිස්සේ කිට්ටුමයි ඒක තියෙන්නේ. රිටම පාන්දර 1:05ට. හරි එහෙනම්. ඒක තියෙන්නේ ඔයාගේ කවුන්ට්ඩවුන් එකම තමයි. ඒක සම්භාව්‍ය ගීතයක්. පූෂිලා තමයි සින්දුව කිව්වේ. ඒක එයා කවුද කියලා ඔයා දැනගත්තද? නෑ. බොරු චෝදනා කළා තියෙනවද? ඔයා අපි දිහා බලන්නේ ඔයාට ඕන විදිහට.